සුබ දවසක් වේවා යාළුවනේ. අද මම ඔයගොල්ලන්ට කියන්නේ 2025 සල්ලි උපයන්න පුළුවන් Facebook page එකක් හදන හැටි. එහෙනම් අපි වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා තියෙනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all දාලා set වෙමු. හරි ඉතින් යාළුවනේ මුලින්ම ඔයගොල්ලෝ Play Store එක දාගන්න ඕනේ. Play Store එක දාලා search කරන්න Facebook කියලා. Facebook app එක මේකේ ඕනේ අපිට Facebook app එක අප්ඩේට් කරන්න. ඔය විදිහට Facebook කියලා සර්ච් කරලා අප්ඩේට් එකක් තියෙනවා නම් අප්ඩේට් කරගෙන ඕපන් කරගන්න. හරියට මේ විදිහට බැක් වෙලා අපි ඕපන් කරගමු Facebook එක. එහෙම ඕපන් කරපුවකොල්ලෝ මේ පැත්තෙන් තියෙනවා ඉරි තුනක් අපේ රූපෙත් එක්ක ඉරි තුනක් තියෙනවා. අන්න ඒක ඔබන්න ඕනේ. මේ විදිහට යාළුවනේ ඔහොම ඕක යටට යන්න ඕනේ. යටට ගිහලා සීමෝ කියන එක ඔබන්න. සීමෝ කියලා තියෙනවා ඒක ඔබලා මෙතන තියෙනවා pages සීමෝ කියන එක ඔබලා මෙතන තියෙනවා pages කියලා යාළුවනේ. ඒක ඔබන්න ඕනේ. ඒක ඔබලා වම් පැත්ත උඩම තියෙනවා ටිකක් යටට වෙන්න create කියලා. ධන අකුරක් එක්ක create කියලා තියන්න ඒක ඔබන්න ඕනේ. ඒකේ බොඩ පස්සේ මෙතන තියෙනවා යට නිල් පාටට get started කියලා. අන්න එකත් ඔබන්න ඕනේ. ඔබලාගේ page එකට නමක් ඉල්ලනවා. ඒ නම ඔයගොල්ලෝ දාගන්න ඕනේ. කැමති නමක් දාගන්නවට ඕන නම. මේ නම දාගන්න. මේ නම දෙන්නේ නැහැ වගේ සිම්පල් නැතුව කැපිටල් බලමු දාලා. capital simple design පත්තිනිය design හරි ඒක ආවා. ඊට පස්සේ ඔයාගේ කැටගරි එකක් තෝරගන්න ඕනේ. ඔයා කරන මේක අනුව කැටගරි එක තෝරගන්න මම දන්නවා උතන graphic design කියලා. සෙතර create කියන නිල් පාට එක බලන්න. ඊට පස්සේ load වෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාට ඕන page එක කරන්නේ කුමක් සඳහාද යන ඉතින් කැමති kit එක දාන්න පුළුවන්. පළවෙනි එකෙන් තියෙන්නේ මේ ඔයගොල්ලෝ කරන මොකක් හරි දෙයක් ගැන. දෙවෙනි එකෙන් තියෙන්නේ contact fans ඔය නායන ඒවා තියෙන්නේ contact අන්න ඒක. ඒකක් දීලා මෙතන bio එකක් දෙන්න තියෙනවා වගේ. Facebook page එකේ නම bio එකක් කියන්නේ WhatsApp එකේ නම කියන්නේ about එක කියලා. අන්න ඒ වගේ. මම දාන graphic design කියලා. graphic design කියලා දාලා මම මේ විදිහට අනිත් ඒවා පුරවන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඕන ටික පුරව ගන්න. මම අනිත් ටික පුරවන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතන next කියන බටන් එක දෙනවා. next කියන එක බලනවා. හරි. ඊට පස්සේ මේකට ෆොටෝ එකක් තියෙන ඔයගොල්ලෝ කැමති ෆොටෝ එකක් දාගන්න. මම මේ ටික ඉවර කරලා ස්පීඩ් කරලා හරි ඉතින් යාළුවනේ මේ විදිහට ප්‍රොෆයිල් පික්චර් එකත් ඇඩ් කරගත්තා. ඊට පස්සේ මෙතන get start ඔබලා මෙතන ඔයගොල්ලෝ කැමති යාළුවෝ මේවා තියෙන එකට next ඔම ඔබලා මෙතන done කියන එක ඔබන්න ඕනේ අනිවාර්යෙන්. ඔය ටික් දෙක දාලා done කියන එක ඔබන්න. හරි ඉතින් ඒකට ස්විච් වෙනවා අපේ account එකට video design කියන එක. හරි ඉතින් අපි මේ විදිහට log වුණා. මේ විදිහට කරන්න ඕන එකම දේ තමයි ඔයගොල්ලෝ recent ගිහිල්ලා මේක කියන්නේ Facebook එක අයින් කරලා ආයි මුලින් ඉඳන් යන්න ඕන. විදිහට recent ගිහිල්ලා cut කරලා අන්න ඉඳන් Facebook එකට යන්න. ඊට පස්සේ ඔය ප්‍රශ්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ profile icon එක ඔබන්න. හරි ඔයගොල්ලෝ followers following ගන්න වටන page එක හදාගෙන ඉවරයි අපිට ඕන ගන්න. ඔයගොල්ලන්ට ඕන ගන්න ඒකේ cover photo ඒ අනිත් setting ටික හදාගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන්ට ඕන
ටික හදාගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ මේ තියෙන අපි කරපු අපේ Facebook page එක. හරි ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් අපි හම්බෙමු. සුබ දවසක්. බයි.